ඔයා දන්නවද ඔයාට පුළුවන් වචන පාවිච්චි කරලා ඕනම කෙනෙක්ගේ ඔළුව පාලනය කරන්න. හිතන්න ඔයාට කාගෙන් හරි උදව්වක් ඉල්ල ගන්න ඕන. නැත්නම් ඔයාට කාව හරි ඔයාගේ අදහසට කැමති කරගන්න ඕන. කෑ ගහලා තරහ අරන් මේවා කරන්න නම් බෑ. කරන්න ඕන පොඩි මනෝවිද්‍යාත්මක ට්‍රික් එකක් විතරයි. අද මම කියලා දෙන්නේ මනෝවිද්‍යාඥයින් ඒ වගේම FBI නිලධාරීන් පවා පාවිච්චි කරන ඕනම කෙනෙක් ඔයාගේ පැත්තට හරව ගන්න පුළුවන් ෆිසිකොලොජි ට්‍රික්ස් 3ක් ගැන. මේවා වැරදි වැඩවලට නම් පාවිච්චි කරන්න හිතන්නවත් එපා. මොකද මේවා ඒ තරම්ම බලවත්. පළවෙනි ක්‍රමය The Benjamin Franklin Effect. ඉතින් ඔයාට ඕන නම් කෙනෙක්ව ඔයාට කැමති කරගන්න එයාට උදව් කරන්න එපා. ඒ වෙනුවට එයාගෙන් පොඩි උදව්වක් ඉල්ලන්න. ඔව් ඔයාට ඇහුණ හරි. මනුස්ස මනස වැඩ කරන්නේ පුදුම විදියකට. කෙනෙක් ඔයාට උදව්වක් කළාම එයාගේ මොළය නිකම්ම හිතනවා මම මෙයාට උදව් කළේ මෙයා හොඳ කෙනෙක් නිසා වෙන්න ඇති කියලා. ඊළඟ පාර ඔයා අකමැති කෙනෙක් එක්ක කතා කරද්දී පොඩි දෙයක් ඉල්ලන්න. කෑන පොඩ්ඩක් දෙන්න පුළුවන්ද? වෙලාව කීයද? අන්න ඒ වගේ. ඒ පොඩි උදව්ව නිසා එයා නොදැනුවත්වම ඔයාට කැමති වෙන්න පටන් ගන්නවා. දෙවෙනි ක්‍රමය ලොකු දේ ඉල්ලලා පොඩි දේ ගන්න. ඔයාට කාගෙන් හරි පොඩි දෙයක් කරගන්න ඕන නම් මුලින්ම එයාගෙන් ප්‍රතික්ෂේප වෙන ලොකු දෙයක් ඉල්ලන්න. මං පොඩි උදාහරණයක් කියන්නද? ඔයාට යාළුවෙක්ගේ රුපියල් 1000ක් ඉල්ල ගන්න ඕන. එහෙමනම් ඔයා මුලින්ම රුපියල් 5000ක් ඉල්ලන්න. ඉතින් එයා බෑ කියයි. ඊට පස්සේ කියන්න හරි කමක් නෑ. එහෙනම් පුළුවන් නම් 1000ක්වත් දෙන්න කියලා. ඉතින් මුලින් ලොකු ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරපු නිසා දෙවෙනි පොඩි ඉල්ලීම ඉෂ්ට කරන්න එයාට ලොකු වගකීමක් තියෙනවා කියලා එයාට දැනෙනවා. ඉතින් මේක තමයි මිනිස්සු ලව වැඩ කරගන්න තියෙන ලේසිම ක්‍රමය. තුන්වෙනි සහ වැදගත්ම ක්‍රමය නිශ්ශබ්දතාවය සහ මිරරින්. කවුරු හරි බොරු කියනවා වගේ තේරෙනවද? එහෙනම් එයාගෙන් ප්‍රශ්න කර කර ඉන්න එපා. එයාගේ ඇස් දිහා කෙලින් බලාගෙන නිශ්ශබ්දව ඉන්න. මිනිස්සු නිශ්ශබ්දතාවයට බයයි. ඒ හිස්තැන පුරවන්න එයාලා නිකන්ම ඇත්ත කියන්න පටන් ගන්නවා. ඒ වගේම ඔයා කෙනෙක් එක්ක කතා කරද්දී එයා ඉන්න ඉරියව්ව බොඩි ලැන්ග්වේජ් එකත් ඔයා ටිකක් අනුකරණය කරන්න පටන් ගන්න. එයා කකුලක් උඩ කකුලක් දාගත්තොත් ඔයාත් එහෙමම කරන්න. ඉතින් මේකෙන් එයාට නොදැනීම ඔයා ගැන ලොකු විශ්වාසයක් ගොඩනගෙනවා. මේ ක්‍රම තුන පාවිච්චි කරලා බලන්න. හැබැයි මතක තියාගන්න මේවා පාවිච්චි කරන්න ඕන හොඳ දේවල් වලට විතරයි. මිනිස්සුන්ගේ ඔළුව ඇතුළට රිංග ගන්න කැමති නම් පහලින් කමෙන්ට් කරන්න ට්‍රික් 4 කියලා. මම ඊළඟ වීඩියෝ එකෙන් තව රහස් අරන් එන්නම්. අලුතින් හිතන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් හැමෝටම ජය වේවා.